CTV Healthy Life බලන ඔයාගේ මූණ මේ වෙලාවේ මේ වගේද? නැත්තම් මෙන්න මේ වගේද? ඉතින් ඔයාට තියෙන්නේ නිතරම මෙන්න මේ වගේ මූණක්ද මෙන්න මේ වගේ මූණක්ද කියලා අද අපි කතා කරන්න යනවා. ඉතින් අද CTV Healthy Life අපේ මාතෘකාව mental well-being. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය. එකතුලා ඉන්න මේ CTV Healthy Life. ආයුබෝවන්. CTV Healthy Life එකයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ලංකාවෙන් කිලෝමීටර් ගණනාවක් ඈතක ඉඳගෙනත් සිංහල භාෂාවෙන් අපේ වැඩසටහන් රස විඳින්න ආසාවෙන් බලාපොරොත්තු වෙන අපිත් එක්ක එකතු වෙලා ඔයාලා ඉන්න බව අපි දන්නවා. ඉතින් පහුගිය සති දෙකේ අපි ඕගොල්ලන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩසටහන් දෙකක් අරගෙන ආවා. මතක ඇතිනේ පළවෙනි වැඩසටහනේදී අපි අඳුන්වා දීමක් කරා සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ රෝග වලින් තොරව කායික සෞඛ්‍ය තියාගන්න එක විතරක්ම නෙමෙයි කියලා. එහෙම කියලා අපි හඳුන්වලා දුන්නා සෞඛ්‍ය කියලා කියන්නේ කායික මානසික සමාජීය ඒ වගේම ආධ්‍යාත්මික මෙන්න මේ හතරම බැලන්ස්ව හරි විදිහට තියාගන්න එක කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ සතිය අපි කතා කරා මොකද්ද physical well-being. එහෙම නැත්නම් කායික සෞඛ්‍ය, කායික යහපැවැත්ම කියන්නේ මොකද්ද කියලා අපි පුළුල් විදියට කතා කරා. ඉතින් මේ සතියේ ඔයාලා දන්නවනේ අපි කලිනුත් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නානේ ඔයාලගේ මූඩ් එක ගැන. එහෙම නැත්නම් ඔයාලා ඉන්නේ නිතරම හැපි මූඩ් එකකද? hina වෙන සතුටු මුහුණකින්ද? එහෙම නැත්නම් දුකින් අඬන මුහුණකින්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ මානසික සෞඛ්‍ය මත. ඉතින් ලෝකේ දැන් වෙනකොට මේ වෙනකොට ට්‍රෙන්ඩ් එකක් විදියට කතා කරන මාතෘකාවක් තමයි මානසික සෞඛ්‍ය එහෙම නැත්නම් mental well-being කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න ඕනේ කියලා හිතුවා මොකද්ද mental well-being කියලා කියන්නේ? මානසික යහපැවැත්ම කියන්නේ මොකක්ද? ඉතින් මානසික යහපැවැත්මෙන් ජීවත් වෙන්න අපි කරන්න ඕන දේවල් මොනවද? What to do? ඒ වගේම මානසික යහපැවැත්ම නැති කරන අපේ නරක පුරුදු මොනවද? ඒ කියන්නේ අපි නොකළ යුතු දේවල් මොනවද කියලාත් අපි කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අද අපි කතා කරමු අපේ mental well-being ගැන. ඔයාලත් mental well-being ගැන දන්න දේ අපිත් එක්ක share කරගන්න පුළුවන්. ඉතින් අපේ FB page එක CTV FB page එක like කරන්න ඒ විතරක් නෙමෙයි අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ වැඩසටහන එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මෙන්න මේ වගේ මූණක් දැක්කම ඔයාට මොකද හිතෙන්නේ? මෙයා හරිම සතුටින් ඉන්න කෙනෙක්. මෙයා හරිම confident ඉන්න කෙනෙක්. මෙයාට අනාගතය ගැන තියෙන්නේ positive බලාපොරොත්තු. මෙයාගේ emotions කියලා කිව්ව සතුට, දුක, බය, ලැජ්ජාව මෙන්න මේ වගේ දේවල් ඔයාලා දැකලා තියෙනව නේද? තමන්ගේ emotions පාලනය කරගන්න බැරි අය. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක්. ඒ කියන්නේ මානසිකව යහපැවැත්මෙන් ජීවත් වෙන කෙනෙක්ට පුළුවන් තමන්ගේ emotions control කරගන්න. ඔයාලා දැකලා ඇතිනේ පුංචි දුකක් ආවම අඬලා තමන්ගේ ජීවිතෙත් එක්ක විනාශ කරගන්න තැනටපත් වෙන අය. ඒ විතරක් නෙමෙයි තරහක් ආවට පස්සේ ඒ තරහ නිසා මුළු ජීවිතේ වැඩ කටයුතු හැමදේම අවුල් කරගන්න අය. ඉතින් මෙන්න මේ කට්ටිය තමයි අපි කලින් දුකින් ඉන්න රූපෙකින් පෙන්නපු අය. හැබැයි මෙන්න මේ වගේ happy face එකකින් ඉන්න කෙනෙක්ට හැම වෙලේම positive vibe එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙයාට අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තියෙනවා. මෙයාගේ emotions හරියට මෙයා balance කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ මූණක් නම් නිතරම ඔයාට තියෙන්නේ. හැමෝටම දුක් වෙන අවස්ථා එනවා. හැබැයි ආයෙත් back to normal එන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ මූණක් නම් නිතරම ඔයාගේ ජීවිතේ තියෙන්නේ. පැය 24න් වැඩි කාලයක් තියෙන්නේ. ඔයා mental well-being එකට හොඳට maintain කරන කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ මානසික යහපැවැත්ම සැලකිය යුතු මට්ටමින් හොඳ විදියට තියෙනවා කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මූඩ් එකක්, ඒ කියන්නේ ෂෝක මූඩ් එකක් නේද? මෙන්න මේ වගේ මූඩ් එකක් තියෙන කෙනෙක්ට මානසික යහපැවැත්ම ටිකක් ගැටලුකාරී තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට emotional well-being කියන එක නැහැ. එයාගේ emotions එයාට හරියට control කරගන්න බෑ. ඔයාලා දැකලා ඇති එදිනදා ජීවිතේ තරහක් ආව මේක පාලනය කරගන්න බැරුව ආවේගශීලීව හැසිරෙන අය. ඒ විතරක් නෙමෙයි ඊර්ෂ්‍යාව කියන්නේ emotion එකක් නේ. මේ ඊර්ෂ්‍යාව කියන දේ හිතට
ජීවිතයට ආවට පස්සේ ඒ ඊර්ෂ්‍යාව නිසා අනිත් කෙනෙක්ට ගොඩාක් අලාභහානි කරන අය අපේ සමාජ ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ ඊර්ෂ්‍යාව කියන ඉමෝෂන් එක මෙයාට හරියට බැලන්ස් කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි. ජීවිතේ අපිට ආතති තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් කියන්නද? ඔයාට ළඟ එන විභාගයක් තියෙනවා නම් ඔයාට විභාගාත තියෙනවා. ඒ වගේම ඔයාගේ සමීපතම කෙනෙක් නැති වුණා කියලා හිතන්න, සමීපතමෙක් මිය ගියා. එහෙම නැත්නම් බ්‍රේක්අප් එකක් වුණා කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ ආතති තත්ත්වවලට ඔයාට හරියට මුහුණ දී ගන්න බැයිද? හැම වෙලේම ආතතියෙන් ඔයා ජීවත් වෙන්නේ. ඒ වගේ දේවල් හරි විදිහට දරාගෙන ජීවිතේ ආයෙත් back to normal වෙන්න ඔයාට බැයිද? හැම වෙලේම මෙන්න මේ වගේ මේකට අපි කියන්නේ ડિප්‍රෙස් මූඩ් එකක් කියලානේ. ડિප්‍රෙෂන් හැදිලා වගේ ජීවිතේ විෂාදය හැදිලා වගේ එපා වෙලා වගේ නම් ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ පැය 24න් වැඩිම කාලයක්. ඔයාගේ දවස් 365 දවසෙන් වැඩිම කාලයක්. මෙන්න මේ වගේ මූණක් නම් තියෙන්නේ. අද කතා කරන මාතෘකාව ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඔයා මීට වඩා ඔයාගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. ඔයාගේ මානසික යහපැවැත්ම ගැන ඔයා හිතන්න ඕනේ. ඔයා විතරක් නෙමෙයි. ඔයා ළඟ පාත ඉන්න කෙනෙක්, ඔයාගේ සමීපතමෙක්, ඔයාගේ අසල්වැසියෙක් මෙන්න මේ වගේ මූඩ් එකකින් ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාට උදව් කරන්න. මානසික යහපැවැත්ම කියලා කියන්නේ මොකක්ද කියලා දෙන්න. අද වෙනකොට ලෝකේ හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන මානසික රෝගයට ජීවිතේ යම් කාලයක මුහුණ දෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය හොයාගෙන තියෙනවා. ඉතින් ඔයා අවට ජීවත් වෙන හැම කෙනෙක්ම වගේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදය කියන රෝගී තත්ත්වයට ජීවිතේ මොන කාලේ හරි ළමා කාලේ හරි තරුණ කාලේ හරි වැඩි වියට පැමිණුණාම හරි එහෙම නැත්නම් මහලු වේදී හරි මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි දැනුවත් වීම වැදගත්. මෙන්න මේ වගේ කෙනෙක්ට අපිට උදව් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාට මේ වගේ මූඩ් එකක් එනවා නම් මේ මූඩ් එක ෆික්ස් කරගන්න කොහොමද කියලා අද අපි කියලා දෙන්නම්. චූටි බ්‍රේක් එකක් අරන් ආයෙත් එකතු වෙමු මේ healthy life. ලොවට සිදුවන අරුම පුදුමදේ ඔබගේ සියසින් දැක ගන්න. සෑම ඉරිදා දිනකම සවස 5ට ලොව වටා. සතියේ ජනප්‍රියතම සින්දු 10. ඔබ ආසම සින්දු 10 එක දිගට නිදහසේ රස විඳින්න. සෑම ඉරිදා දිනකම උදෑසන 10ට. සීතාලේ. ඉතින් අපි ඉස්සරළම කතා කරමු mental well-being මානසික යහපැවැත්මෙන් ජීවත් වෙන කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. මම කලින් කතා කරා වගේ emotional well-being. තමාගේ චිත්ත වේග හරියට පාලනය කරගන්න, හරියට කළමනාකරණය කරගන්න මෙන්න මේ වගේ අයට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ආතති තත්වයන්ට හරි විදියට මුහුණ දෙන්න පුළුවන්. ආතතිය හැමෝටම එන්න පුළුවන්. දුක, කලකිරීම, විරහව මේ දේවල් එන්න පුළුවන්. ඒවයින් මානසිකව කඩා වැටෙන්නත් පුළුවන්. හැබැයි තමන්ම හිතලා ආයෙ නැගිටින තත්වෙට මෙන්න මේ අයට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. වැදගත්ම දෙයක් තමයි ජීවිතේ decision making කියලා කියන්නේ. අපි කවුද කියලා define කරන්න, අපි අද ඉන්න කෙනා කවුද කියලා නිර්වචනය කරන්න අපි අතීතේ ගත්ත තීරණ වලට පුළුවන් කියලා කියනවානේ. ඉතින් emotional well-being තියෙන කෙනෙක් වගේම ආතතිය පාලනය කරගන්න කෙනෙක් වගේම මෙන්න මේ කියන decision making තීරණ ගැනීමේ හැකියාව කෙලින් ඍජු තීරණ ගන්න මෙන්න මේ වගේ මානසික යහපැවැත්මක් තියෙන කෙනෙක්ට අනිවාර්යෙන්ම පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලා අහලා තියෙනවද ඔප්ටිමිස්ටික් කියලා? ඔප්ටිමිස්ටික් කියන්නේ හැම දෙයකම හොඳක් දකින සර්ව සුබවාදී ගතියක් කියලානේ අපි කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ හැම දෙයකම වගේ හොඳක් දැකලා හරිම පොසිටිව් විදිහට පොසිටිව් වයිබ් එක ජීවත් වෙලා තමන්ගේ ජීවිතේ පොසිටිව් විදිහට ඉස්සරහට අරගෙන යන්න ටාගට්ස් බලාපොරොත්තු මෙන්න මේ අයට තියෙනවා. ඔයාලා දැකලා තියෙනද සමහර අය කියනවා මගේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ, මාව කඩාගෙන වැටලා මෙතනින් එහාට මට ජීවිතයක් නැහැ. මෙන්න මේ වගේ නෙගටිව් දේවල් කියන නෙගටිව් වයිබ් එක ජීවත් වෙන අය. හැබැයි පොසිටිව් වයිබ් එක ජීවත් වෙලා තමන් වටේ ඉන්න අයටත් පොසිටිව් වයිබ් එකක් දෙන්න හොඳ
මානසික සෞඛ්‍යයෙන් ඉන්න අය අපි මේ ලෝකේ දැකලා තියෙනවා. ඉතින් එයාලා නිසා තමයි අපේ ලෝකේ තවත් ලස්සන වෙන්නේ. ඔයා මේ වගේ නෙගටිව් වයිබ් එක හිටිය කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක අඳුරගන්න. මුලින්ම අපි ළඟ මේ දුර්වලතාවය තියෙනවා කියලා අඳුරගත්තොත් අපිට පුළුවන් ඒකෙන් මිදෙන්න. ඉතින් හෙල්ත් වලදී සෞඛ්‍යයේදී අපි හැම වෙලේම කතා කරනවා prevention is better than cure කියලා. ඉතින් මානසික රෝගයක් දක්වා ඔයාගේ මේ නෙගටිව් වයිබ් එක යන්න කලින් ඔයාට මේක නවත්ත ගන්න පුළුවන්. ඔයාගේ මේ ශෝක මූඩ් එක, දුක මූඩ් එක දිගට ගියොත් ඔයාට මොනතරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා අපි වැඩසටහනේ අවසාන භාගයේ කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මෙන්න මේ නරක පැත්තට යන්න කලින් ඔයාට පුළුවන් ඔයාව ආරක්ෂා කරගන්න. ඔයා මුලින් ඉගෙන ගන්න මානසික යහපැවැත්ම තියෙන කෙනෙක්ගේ මෙන්න මේ ගතිගුණ තියෙනවා. එයාලා ජීවිතේ දකින්නේ සුබවාදී විදිහට, එයාලට අනාගතය ගැන බලාපොරොත්තු තියෙනවා. එයාලා ආතතිය හරියට කළමනාකරණය කරගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ඉමෝෂනල් වෙල් බීන් විදිහට ඉමෝෂනල් බැලන්ස් එක සිද්ධ කරගෙන යනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ඩිසිෂන් මේකින් එයාලා හරිම විදිහට කරනවා කියලා. ඉතින් දැන් අපි කතා කරමු mental well-being කියන එක ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා. ඉතින් මානසික සෞඛ්‍ය අපි වෙන් කරගෙන කතා කරාට මේ සෞඛ්‍යයේ තියෙන මාතෘකා හතරේ කියන්නේ කායික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික කියන මෙන්න මේ කොටස් හතර එකිනෙකට සම්බන්ධයි. ඔයාගේ මානසික යහපැවැත්ම බලපාන ඔයාගේ කායික සෞඛ්‍යයට, ඒ විතරක් නෙමෙයි ඔයාගේ සමාජීය එකිනෙක බැඳීම් වලට, ඒ වගේම ඔයාගේ ආධ්‍යාත්මයට. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ මානසික ප්‍රශ්නයක් ඔයාට තියෙනවා නම් මූණ දෙන්න. ඔයා මේ එදිනෙදා ජීවිතේ ඔයාට ආතතියක් තියෙනවා නම් අනිත් තුනෙන් මෙන්න මේක බැලන්ස් කරගන්න. උදාහරණයක් කියන්නද? ඔයා ඉන්නේ ડિප්‍රෙස් මූඩ් එක. ඔයා මොකක් හරි ප්‍රශ්නයක් නිසා මානසිකව වැටිලා කියලා හිතන්නකො. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ට මේ දේ කියන්න. ඒ කියන්නේ ඔයාට සෝෂල් බොන්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ මේ මානසික ගැටලුවට පොඩි සහනයක් ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි. ඔයා අදහන ආගම කුමක් හෝ වේවා, ඒ ආගමික ස්ථානයකට ගිහිල්ලා නිහඬව නිසංසලේ පීස්ෆුලි ආගමික වතාවතක නියැලිලා ඔයාගේ මනස සංසුන් කරගන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ social well-being උදව් වෙනවා mental well-being එකට. ඒ විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් මොනවා හරි ව්‍යායාමයක නිරත වෙන්න, මොකක් හරි exercise එකක්, yoga හරි, එහෙම නැත්නම් dancing වගේ physical activity එකක නිරත වෙන්න. ඉතින් ඒකත් හේතු වෙනවා අන්තිමේ ඔයාගේ මානසික යහපැවැත්මට මේ මෙන්ටලිටි එක බැලන්ස් කරගන්න. ඉතින් ඒ වගේම තමයි මානසික යහපැවැත්ම ඔයාගේ අනිත් තුනම, ඒ කියන්නේ ෆිසිකල්, සෝෂල්, ඒ වගේම ස්පිරිචුවල් වෙල්බීන් එකට බලපානවා. අපි හැම වෙලේම සතුටින් නම් ඉන්නේ. අපි වටේ ඉන්න අයත් ඔටෝම සතුටින් ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතුට බෝ වෙනවා. අපි පොසිටිව් විදියට හිතනවා නම් අපි වටේ ඉන්න අයත් નિરાයාසයෙන්ම පොසිටිව් විදියට හිතන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් තව කෙනෙක්ට ධනාත්මක බලපෑමක් කරන්න. ඉතින් මේ කියන විදිහට ධනාත්මක මානසිකත්වයක් තියෙන එක කායිකව, මානසිකව සහ ස්පිරිචුවල්, ඒ කියන්නේ ආධ්‍යාත්මිකව හොඳ වයිබ් එකක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන් තමන්ටත්, තමන් වගේම තමන් වටේ ඉන්න අයටත්. හැබැයි අපි වැරදිලා හරි mental well-being එකෙන් නැතුව, ඒ කියන්නේ අපේ මානසික සෞඛ්‍ය ගැන හිතන්නේ නැතුව මානසික සෞඛ්‍ය පිරිහිලා නම් ඉන්නේ. ඔයාගේ කායික සෞඛ්‍යයට මේක ඍජුවම බලපානවා. මේ වෙනකොට හොයාගෙන තියෙනවා ගොඩාක් නිදන්ගත රෝගවලට හේතුවක් වෙනවා මේ මානසික සෞඛ්‍යයේ අයහපත් පැවැත්ම කියලා. ඉතින් උදාහරණයක් කියන්නද? මේ ලෝකෙ මේ වෙනකොට හොයාගෙන තියෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා මිය යාම නිසා වැන්දපු භාවයට පත්වෙච්ච සහ ඒ ගැන දුකටපත් වෙන කාන්තාවන්ට පියුරු පිළිකා සෑදීමේ අවදානම සාමාන්‍ය කාන්තාවකට වඩා 3 ගුණයක් 4 ගුණයක් විතර වැඩි කියලා. ඒ කියන්නේ කාංසාව, මානසික ආතතිය, කායික සෞඛ්‍ය පවා පිරිහීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, තමන්ගේ මානසිකත්වය හරි විදිහට නැත්තම් ඒක ඍජුවම බලපානවා ඔයාගේ ප්‍රතිශක්තිකරණයට. ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ මොකක්ද? මම කෙටියෙන් කතා කරන්නම්. අපි ඉස්සරහට ඒ ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන හින්දා ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ ඔයාගේ ඇඟේ ඉන්න රෝගවලට එරෙහිව සටන් කරන හමුදාව වගේ දෙයක්. ඉතින් මේ හමුදාවට පුළුවන් ඔයාගේ
ඇඟට හානිකර විස බීජයක් හානිකර ලෙඩ රෝග හදන කෙනෙක් ඇතුල් වුණාට පස්සේ එයාව විනාශ කරන්න, එයාට එරෙහිව සටන් කරන්න. හැබැයි ඔයා මානසික සෞඛ්‍ය පිරිහිලා නම් ඉන්නේ. ඔයා මොකක් හරි මානසික ප්‍රශ්නයකින් පීඩා විඳිමින් නම් ඉන්නේ. ඔයාගේ ඉමියුන් සිස්ටම් එක, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමට ලක් වෙනවා. එයාට බැරි වෙනවා එයාගේ කාර්යභාරය හරි විදියට කරන්න. එතකොට ඔයා එන ඕනම රෝගයකට නිරාවරණය වෙන්න සහ රෝගයක් වැළඳෙන්න ලොකු අවදානමක තමයි ජීවත් වෙන්නේ. ඉතින් බලන්නකෝ මානසික සෞඛ්‍ය කොයි තරම් අපිට බලපානවද කියලා. ඒ විතරක් නෙමෙයි ඔයා මූඩ් ගහලා ඉන්න වෙලාවක ගෙදර කෙනෙක් ඇවිල්ලා ඔයාට කතා කරත් ඔයාට කේන්ති යනවා නේද? ඔයා කියන්නේ අනේ මට මල පනිනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ තමන් වටේ ඉන්න අයටත් දුකක් දෙන්න, වේදනාවක් දෙන්න හේතු වෙන්න පුළුවන්. ඔයාගේ මෙන්ටලිටි එක ඔයා හරි විදියට බැලන්ස් කරගන්නේ නැති එක. ඉතින් මෙච්චර වටින මෙන්ටලිටි එක හරි විදියට බැලන්ස් කරගන්නේ කොහොමද? අපි ඊළඟට කතා කරන්නේ ඒ ගැන. ලොව වටා සිදුවන අරුම පුදුමදේ ඔබගේ සියසින් දැක ගන්න. සෑම ඉරිදා දිනකම සවස 5ට ලොව වටා. සතියේ ජනප්‍රියතම සින්දු 10. ඔබ ආසම සින්දු 10 එක දිගට නිදහසේ රස විඳින්න. සෑම ඉරිදා දිනකම උදෑසන 10ට. සීතාලේ. ඉතින් මානසික යහපැවැත්ම mental well-being හරි විදිහට තියාගන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි මේ අපි රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අපි කතා කරමු. ඔයාලා හිතන්නකෝ අපි ගොඩක් සෝෂල් මීඩියා වල අපි දැකලා තියෙනවා මට ජීවිතේ මහන්සි, මට හරිම අමාරුයි මෙන්න මේ වගේ පෝස්ට් ෂෙයා කරන කට්ටිය. ඉතින් ඔයාට ජීවිතේ මහන්සි නම් මොනවා හරි දෙයක් නිසා ඔයාට සමහර විට කායික මහන්සියක් වෙන්න පුළුවන් තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ මානසිකව ඔයා ගොඩාක් ලොකු බරක් ඔළුවේ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට අපි තීරණය ගන්න ඕනේ ජීවිතේ හැර යන්නද? එහෙම නැත්නම් මේ ලෝකේ අපේ ආදරය කරන හැම දෙනාම දාලා ඈතකට යන්නද? එහෙම ඔයාලටත් හිතුන දවස් තියෙනව නේද? ඉතින් මෙන්න මේ වෙලාවට ඔයා කරන්න ඕනේ ජීවිතේ දාලා යන එකවත් ඔයා ආදරය කරන අය දාලා කොහේ හරි ලෝකෙකට ගිහින් හුදකලාව ජීවත් වෙන එක නක් නෙමෙයි. Take a break. ඔයා විවේකයක් ගන්න. ඔයාට විවේකය අවශ්‍යයි. ඉතින් මේ විවේකය ගන්න එක එකිනෙකාට ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. කෙනෙක් විවේකයක් ගන්න ජොගින් යනවා වෙන්න පුළුවන්, කොෆි ෂොප් එකකට ගිහිල්ලා කෝපි කෝප් එක රස විඳිනවා වෙන්න පුළුවන්, පොතක් කියවනවා වෙන්න පුළුවන්, තනියම මුහුදට ගිහිල්ලා මුහුද දිහා බලන් ඉන්නවා වෙන්න පුළුවන්. එක එකනා බ්‍රේක් ගන්න විදිය වෙනස්. එකිනෙකාට ආවේනිකයි. ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ මට බ්‍රේක් එකක් ගන්න හොඳම විදිය මොකක්ද? මම සතුට වෙන විදිය මොකක්ද? මට මං වෙනුවෙන් වෙන් කරන අපි කියන්නේ මී ටයිම් එක කියලා. මී ටයිම් එක ගන්න හොඳම විදිය මොකක්ද කියලා ඔයා තීරණය කරලා ඔයාට මහන්සි නම් අනේ ඔයා බ්‍රේක් එකක් ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් ඊළඟට අපිට මානසිකව වදන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔයාට මොකද්ද කරන්න ඕනේ? ඔයා තනියෙන් මේකට උත්තරය හොයන්න අවශ්‍ය නැහැ. ඔයාට ඉන්නවා නම් ඔයාට විශ්වාසවන්ත ප්‍රශ්නයක් ෂෙයා කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් කිව්වට පස්සේ ඒක දෙගුණයක් තුන්ගුණයකින් වැඩි කරන්නේ නැහැ කියලා ඔයාට විශ්වාසවන්ත යාළුවෙක්, මිත්‍රයෙක්, එහෙම නැත්නම් නෑදෑයෙක් මෙන්න මේ වගේ සමීපතමෙක්ට ඔයාගේ ප්‍රශ්නේ කියන්න පුළුවන්. ප්‍රශ්නයක් තව කෙනෙක් එක්ක ෂෙයා කරගත්තට පස්සේ අර තමන් දරාගෙන හිටපු බරෙන් ලොකු කොටසක් නිදහස් වෙනවා. ඔයාට එහෙම සමීපතමෙක් නැහැ කියලා හිතන්නකෝ. දුක් වෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ හැම සිතුවිල්ලම පොතක ලියන්න. ඉතින් ඩයරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජර්නල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ හිතේ ඇතුලේ කැකෑරෙන හරිම හිතට බරක් දෙන සිතුවිලි ඔයාට නිදහස් කරගන්න පුළුවන්. සමහර අය මම දැකලා තියෙනවා ගහක් වවල ගහකට මේ සිතුවිලි කියනවා. පුංචි සතෙක් ඇති කරලා සතාට මේ සිතුවිලි කියලා ෂෙයා කරගන්නවා. කොහොම හරි ෂෙයා කරගන්න එක තමයි තමන් කරන්න ඕන හොඳම දේ. ඉතින් මානසික යහපැවැත්මට වගේම කායික යහපැවැත්මටත් ලොකු හේතුවක් තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. ඔයා වැඩිහිටියෙක් නම් පැය 6ක්
8ත් අතර නිින්දක් අනිවාර්යයෙන්ම දවසකට ඔයාට ලබා ගත යුතුමයි. ඉතින් මානසික යහපැවැත්මට කායික යහපැවැත්මට වගේම තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතුත් කාර්යක්ෂමව කරගන්න මේ නිින්ද කියන දේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා අමතක නොකර ඔයා වෙනුවෙන් කරන ආයෝජනයක් කියලා හිතලා කොහොම හරි කාලේ හදාගන්න. අවම වශයෙන් පැය 6කවත් නිින්දක් ලබා ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි. මානසික සෞඛ්‍යයට අපි කන කෑමත් බලපානවා කියලා මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අද වෙනකොට හොයාගෙන තියෙනවා අපි කන කෑම බීම වලිනුත් අපිට සතුට දුක කියන ඉමෝෂන්ස් ඇති කරන්න නැති කරන්න හේතු වෙන්න පුළුවන් කියලා. හොඳම උදාහරණයක් කියන්නද? ඔයා සතුටින් ඉන්න වෙලාවට ඔයාට වැඩිපුර කන්න හිතෙන්නේ ඔයාට සතුට වැඩි කරන කෑම. ඔයා දුකින් ඉන්නවා නම් අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න ඔයාගේ මූඩ් එක ටක් ගාලා ෆික්ස් වෙන්නේ නැද්ද කියලා. ඉතින් මගේ යාළුවෙකුත් ඉඳලා තියෙනවා යාට දුකක් ඇති වෙච්ච ගමන් අයිස්ක්‍රීම් කනවා. මේ කියන විද්‍යාත්මක සත්‍ය දැනගෙනත් නෙවෙයි. හැබැයි අද වෙනකොට ලෝකේ හොයාගෙන තියෙනවා මේ සතුට කියන දේ බූස්ට් කරන්න පුළුවන් කියලා. අයිස්ක්‍රීම් මගේ කෑම වලට. ඒ විතරක් නෙමෙයි. හොඳ පෝෂදායී පළතුරු වලට, ෆෘට් ජූස් වලට. ඉතින් ගොඩාක් අපි කන්නේ ආටිෆිෂල් ක්ෂණික කෑමනේ. ඉතින් මේවට අපිට ආතතිය වැඩි කරන්න තමයි හේතු වෙන්නේ. ඒ නිසා ඔයා කන කෑම හෙල්දි විදිහට හදාගෙන තමන් අතින් පුංචි දෙයක් හරි කමක් නැහැ පෝෂදායී ආහාර වේලක් ගන්න. ඉතින් පෝෂදායී ආහාර වේලක් ගන්නවා වගේම ඔයාට සතුටින් ඉන්න මානසික යහපැවැත්ම වැඩි කරගන්න ගොඩක් හොඳ ටිප් එකක් මම අවසාන වශයෙන් කියලා දෙන්නම්. ඒක තමයි gratitude කියලා කියන්නේ. කෘතඥ වීම කියලා කියන්නේ. ඔයාටම ස්තුතිවන්ත වෙන්න මේ වගේ දවස් ගෙවා ගන්න ඔයාට උදව් වෙනවට. ඒ වගේම ඔයාට කවුරු හරි සමීපතමේ කව දරා ගන්න ඔයාව මානසිකව පසුබෑමට ලක්ුණ වෙලාවක ඔයාට උදව් කරනවා නම් අන්න එයාලට ස්තුතිවන්ත වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ ගහට කොළට ස්වභාව ධර්මයට මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. සමහර අය මේක ජර්නල් එකක් විදිහට පාවිච්චි කරනවා gratitude journal කියලා. ඒගොල්ලෝ දවසේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා තමයි රැට නිදා ගන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි උදේට නැගිට ගමනුත් මට මේ ලස්සන දවස ලබා දුන්නට ස්තුතියි කියලා තමයි gratitude එකකින් දවස පටන් ගන්නෙ. ඉතින් ඔයාට mentally ගොඩක් tired දවස්වල මෙන්න මේක උත්සාහ කරලා බලන්න. දවසේ ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් හොයාගෙන ස්තුතිවන්ත වෙලා නිදා ගන්න යන්නකො. ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම පොසිටිව් වෙනසක් ඇති වෙයි. ඉතින් අද අපි ඔයාලගේ මානසික සතුට අපිට කොච්චර වැදගත්ද? ඉතින් ඒ නිසා තමයි අද දවසේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා කාලය වෙන් කරේ අපිට පුළුවන් විදියට මානසික සෞඛ්‍ය හරි විදියට තියාගන්න ඔයාලට උදව් වෙන වැඩසටහන ඉස්සරහටත් අපි අරගෙන එන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අද වැඩසටහනින් පණිවිඩයක් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ගෙදරට ඔයාලගේ සමීපතමයන්ට අරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් මේකෙන් දේවල් එකතු කරගන්න. ඒක තමයි CTV අපේ බලාපොරොත්තුව. ඔයාලගේ ජීවිතේ healthy life එකක් කරන එක තමයි CTV අපේ healthy life program එකේ එකම බලාපොරොත්තුව. ඉතින් ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට එවන්න අපිට කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න CTV අපිත් එක්ක ලබන සතියේත් මේ වගේ ලස්සන මාතෘකාවකින් ඔයාලා හම්බෙන බලාපොරොත්තුෙන් අදට ඔයාලගෙන් සමුගන්න සුබම සුබ සතියාන්තයක්. ආයිබෝන්. ඉතාලියේ ජීවත් වන ඔබට සෞඛ්‍යමත් දිවි පෙවතකට ඔබ දන් රැසක් සෑම සෙනසුරාදා දිනකම සවස 4ට හෙල්දි ලයිෆ්